ආයුබෝවන් සීලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් ඔන්න අද අපි අරගෙන එන නිවුස් එක නම් වාහනයක් අලුතෙන් ආනයනය කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට අලුතෙන් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට එච්චර හොඳ නිවුස් එකක් නන් නෙමෙයි. මුදල් අමාත්‍යවරයා විදිහට අනුර කුමාර දිසානායක මහත්මයාගේ අත්සනින් අද දිනේදී ඒ කියන්නේ මේ මාසේ 16 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වෙන විදිහට විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ ගැසට් පත්‍රයෙන් තීරණය කරලා තියෙනවා අපි දන්නවා වාහනයක් ලංකාවට අලුතෙන් ආනයනය කරද්දී මේකේ CIF වැලියු එක මත රේගුබද්ධ විදිහට 30% ප්‍රමාණයක් රජය විසින් අය කිරීම සිද්ධ කරනවා. එතකොට මේ 30% ප්‍රමාණය මත තවත් අමතර 50% ප්‍රමාණයක් අය කරන්න මේ ගැසට් පත්‍රය මගින් තීරණය කරලා තියෙනවා. එතකොට මේ තීරණයත් එක්ක වාහනයක් අලුතෙන් ලංකාවට ආනයනය කරද්දී රේගුබද්ධ විදිහට අය කරන 30% ප්‍රමාණය 45 දක්වා වැඩිවීමක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අපි මේක තේරුම් ගන්න වැගනාර එකක් උදාහරණයකට ගමු. වැගනාර එකක් සාමාන්‍යයෙන් ලංකාවට ආනයනය කරද්දී මේකේ CIF වැලියු එක මත 30%ක රේගුබද්ධ විදිහට රජය විසින් සාමාන්‍යයෙන් ලක්ෂ 6ත් 14ත් වගේ අතර මුදලක් අය කිරීම සිද්ධ කරනවා. එතකොට මේ මුදල CIF වැලියු එකත් එක්ක වෙනස් වෙනවා. එතකොට වාහනේ නිෂ්පාදනය කරලා තියෙන වර්ෂය, මේකේ ෆන්ක්ෂන්ස් ප්‍රමාණය මේවත් එක්ක මේ මුදල වෙනස් වෙනවා. එතකොට අපි නිකන් හිතමු ලංකාවට වැගනාර එකක් ආනයනය කරද්දී රේගුබද්ධ විදිහට ලක්ෂ 10ක් අය කරනවා කියලා. එතකොට මේ තීරණයත් එක්ක මේ ලක්ෂ 10නුත් තවත් 50%ක ප්‍රමාණයක් රේගුබද්ධ විදිහට අය කිරීම සිද්ධ කරනවා. ඒ කියන්නේ සම්පූර්ණ බදු ප්‍රමාණය ලක්ෂ 10ක් නෙමෙයි ලක්ෂ 15 දක්වා අද ඉඳන් ඒ කියන්නේ මේ මාසේ 16 වෙනිදා ඉඳන් අය කිරීමක් සිද්ධ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් වැගනාර රථයක ඒකේ නිෂ්පාදිත වර්ෂයත් එක්ක ලක්ෂ 4ත් ලක්ෂ 7ත් වගේ අතර ප්‍රමාණයකින් වැගනාර රථයක් අලුතින් ආනයනය කරන වැගනාර රථයක් ඉදිරියේදී වැඩි වෙන්න නියමිතයි. ඉතින් ඒ වගේම තමයි ඊට සාපේක්ෂව අනිකුත් වාහනවලත් මිල ගණන් ඉදිරියේදී වැඩි වෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම මේ ගැසට් පත්‍රයේ තියෙන්නේ මැයි මාසේ 16 ඉඳන් මාස 3ක කාල සීමාවකට තමයි මේ ගැසට් පත්‍රය වළංගු වෙන්නේ කියලා. නමුත් ඉදිරියේදී තවදුරටත් මේ රුපියල අවප්‍රමාණය වුණොත් එහෙම මේ ඩොලර් එක ශක්තිමත් වුණොත් එහෙම මේ කාල සීමාව සමහර විට ඉදිරියේදී වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන තීරණයක් නැහැ. මේක තීරණය කරලා තියෙන්නේ මාස 3ක කාල සීමාවකට මේ අමතර 50%ක බද්ද අය කරනවා කියලා. ඉතින් ඕක තමයි අද කතාව. කවුරුත් බලාපොරොත්තු නොවිච්ච දෙයක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ තීරණයත් එක්ක අනිවාර්යයෙන්ම වාහනවල මිල ගණන් යම්කිසි ප්‍රමාණයකින් ඉදිරි මාස කිහිපය තුළ වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහස මොකද්ද මේ තීරණය සම්බන්ධයෙන්? මම හිතන්නේ ගොඩක් අය අසතුටු වෙන නිවුස් එකක්. ඉතින් ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න කියලා ආරාධනය කරමින් අදට අපි මේ වීඩියෝ එක මෙතන නතර කරනවා. තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සීල දනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.